Hi guys, welcome back to our YouTube channel. අද අපි කැම්පින් එකක් තමයි යන්නේ අපේ first experience එක. ඉතින් මේ මමයි බබයි අපේ husband ඒ වගේම මේ තුන්දෙනා තමයි යන්නේ අපිත් එක්ක. ඉතින් අපි අකුරණට ඇවිල්ලා මාතලේ පැත්තෙන් තමයි යන්නේ. අපි කැම්පින් කරන්න ඕන බඩු හැම එකක්ම අරන් තියෙන්නේ. තව චුටි දේවල් ටිකක් තියෙනවා ගන්න. ඒවා ගන්න අපි මල්ලිලා බැස්සා. එයාලා එනකන් තමා මේ ඉන්නේ. අපේ පළවෙනි පාර චුට්ටක් බයත් හිතෙනවා මොකද බබත් එක්කනේ යන්නේ. ඒ වුණාට ඉතින් අපි ආසයි ඒකට මුණ දෙන්න. අපි බලමු. මේකත් 50ක් දීලා මෙතන කැම්පින් ටිකට් එකක් ගත්තා. කියන්නේ කැම්පින් කරන්න ටීම්ස් 3ක් වගේ එනවා නම් දවසට එයාලා අපිට වොචර් කෙනෙක් දෙනවලු මෙතනින්. දැන් අපි විතරයි අද ඉන්නේ කැම්පින් කරන්න. ඒ නිසා වොචර් කෙනෙක් ඕනේ නැහැ. ඒ කියන්නේ කිසිම බය වෙන්න දෙයක් නැහැ සත්තුන්ගෙන්වත්. ඒ කියන්නේ වෙන කිසිම කරදරයක් නැහැ. අර ටීම් අතර ගැටලු වෙයි කියලා තමයි එයාලා වොචර් කෙනෙක් දාන්නේ. ඉතින් අපි දැන් ටිකට් එක ගත්තා. අපි බලමු උඩට ගිහින් මොකද කරන්නේ කියලා. ඔන්න අපි දැන් කඳුමුදුනට තමයි යන්නේ. ටිකක් අමාරුයි මේ පාරේ අනේක වාහනයක. පයින්ුත් යන්න පුළුවන් අර ටිකට් කවුන්ට් එක ළඟ ඉඳලා වාහන දාලා. ඒ වුණාට මේ බබත් එක්ක යන නිසා වාහනේ මේ අනේක පහසු නිසා තමයි අපි වාහනේ මුඩට ආවේ. අතරම මාරම ලස්සනයි මේ වටපිටාව. ටිකක් කළුවර වැටිගෙන ඉන්නේ අපි ඉක්මනට යන්න ඕන. මොකද අපේ කැම්පින් ටෙන්ට් ටික ගහගන්න. අපි උඩට ගිහිල්ලා බලමු කොහොමද හුලංගල කියලා. අපි බොහොම අමාරුවෙන් ඇවිල්ලා හුලංගල කඳුමුදුනට ආවා. පයින් එනවා නෙවෙයි වාහනයක එනවා කියන්නේ ගොඩාක් අමාරු දෙයක්. බලන්නකෝ මේකේ වීව් එක. දැන් වෙලාව 5:00යි. ඒ වුණාට මේ කියන්නේ
ලොකු අදුරක් නැහැ. ඒ වුණාට චූටි වැහි බින්දු ටිකක් වැටෙනවා. මොකද මේ දවස්වල ක්ලයිමේට් එකත් එක්ක අපි හිතන්නේ ලොකු වැස්සක් වහී කියලා. ඉතින් හුලංගල මාරම ලස්සනක් තියෙන්නේ. ඔයා කියන්නේ? ඈ? ලස්සනද කියන්නේ? ඇත්තටම මාරම ලස්සන චූටි පොදක් ගියාට දැන්නම් ලස්සනම ලස්සනයි. ඒ කියන්නේ ලොකු සීතලක් නැහැ. ඒ වුණාට ටිකක් හුලම් වැඩි. එහෙම ලොකු හුලඟකුත් නැහැ. වුණාට මාරම ලස්සනක් මේ වීව් එක. පේනවා ඇතින ඔයාලට. අපේ චූටි පුතාත් හොඳට මේ සුන්දරත්වයේ විදින ගමන් තමයි ඉන්නේ. මෙහෙ බලන්න හායි කියන්න. හායි. එහෙනම් අපි දැන් මූණකට හොදගෙන අපේ රෑ කෑම ටික ලෑස්ති කරගන්න ඕන. අපි බලමු අපි කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක අද දවසේ ගත කරන්නේ. මේ තියෙන්නේ කැම්පින් කරන ඒරියා එක. මේ ඒරියා එකේ අර කෙළවරේ තියෙනවා ප්ලේ ඒරියා එකක් චූටි බබාලට. කියන්නේ එයාලට සෙල්ලම් කරන්න. දැන් අපි අපේ ටෙන්ට් එක හදනවා. වැස්සක් එන්නත් යන්නේ අහස පේනවනේ. ඔය තියෙන්නේ අපේ වාහනේ. එතකොට හට් එක ඒ ටික මේ අපි තියෙන විදිහ. දැන් අපි අතන අර පේන ගහ ළඟ එතන තමා රාට කෑම ටික හදාගන්න බලාපොරොත්තු වෙන්නේ. මං අර කිව්වා වගේ අපිට තියෙන වැඩ ටික ඉක්මනට ඉවර කරගෙන අපි කොහොමද මේ හුලංගලේ ඉඳලා රාත්‍රියක් ගත කරන්න කියලා බලන්න අපේ වීඩියෝ එකේම රැඳිලා ඉන්න. එහෙනම් අපි ඉක්මනටම වොෂ් එකක් දාලා රෙඩි වෙලා එන්න. මොකද ටික රෑ වෙද්දි නේද? කට්ටියට වෙලා තියෙන දේ බලන්නකෝ. හොඳට කාලා. හොඳටම වහිනවා. ඉතින් අපි අපේ ටෙන්ට් එකට ගියෙත් නෑ. අපි මේ නැග හොදගන්න ගිහිල්ලා අපිට අපේ ජිප් එක ළඟට යන්න බැරි වුණා. ඉතින් මේ මෙතන තිබ්බ මේ හට් එකට වෙලා ඉන්නවා. ඉතින් දැස්ස පායන එකයි කියලා. පායන පාටක් නෑ. කරන්න දෙයක් නෑ. අද රෑ මේක ඇතුලේ තමයි ගත කරන්නේ. අපේ චූටි බබාට ඔන්න ජර්සි දාලා ඔහම හදාගත්තා. දැන් අපි මල්ලිලා ගියා ඉතුරු බඩු ටික අරන් යන්න ජිප් එක ළඟට. අපි ඉතින් අද රෑ මේක ඇතුලේ තමයි ඉන්නේ. කොහොම වෙලා ඉන්නේද? ඒගොල්ලෝ ගන්නවා කියන ටී හදලා තියෙන ටී බොන්න යන්නේ. කැම්ප් කරන්න ආවට ටෙන්ට් එකේ නම් ඉන්න හම්බුන්නේ නැහැ. දැන් නම් වැස්ස නැහැ. මේ මදිවට කූඩැල්ල. ලස්සන view එකක් නම් තියෙනවා ඒත් බලන්න විදිහක් නැහැ. ඔව්. කූඩැල්ලන්ගෙන් කරදලේ තමයි නැත්තම් ෂොක් කිවි. මේ දෙන්න තමයි ගොඩක් මහන්සි වුනේ. ඔව්. ඒ දෙන්න තමයි ජිප් එකේ ඉඳන් වැස්සේ. මේ හට් එකට බඩු ටික අරන් ආවා.
ඉතින් අපි රැට කන්න හදාගත්ත කෑම ටික හදාගෙන ඉවරයි. අපේ හබී තමයි මේ ටික හැදුවේ. හබී මෙන්න මේ මල්ලිලා දෙන්නයි. චිකන් බාබකියු දැම්මා, සොසේජස්, අය කොත්තු එකක් හැදුවා. තව මේ චිකන් නගට්ස් වගේක් පුඩ් සිටි එකේ තිබ්බ එකක් මේ තව හැදුවා. ඔන්න ඉතින් අපි දැන් කූඩාරම තුල තමයි ඉන්නේ. මල්ලිලා දෙන්න එළියේ ගිනි මැලයක් ගහනවා. ෂෝක් ඉතින්. රාත්‍රිය මනරම් කියා සඳට තරුවට කවිලියා මාත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා මගේ කවියේ පද ගයා. ඔන්න ඉතින් අපි යන්න තමා යන්නේ. අපේ පළවෙනි කැම්පින් එක ඉවරයි. බයි බයි. මේ දැන් ඉතින් යන්න තමා තියෙන්නේ. ගෙදරට යන්න නම් පැයක් විතර යන්නේ. අර මේ පාරේ යන්න තියෙනවා ගොඩක් වෙලා. මේ කියන්නේ මේ බොරළු පාරක් තියෙන්නේ. ඒකේ යන්න තියෙනවා මේ මේන් රෝඩ් එකට දානකම් පැය එකමාරක් විතර. මොකද යන්න අමාරුයි. කොහොමද දැන් තව ටිකකින් මෙහෙට රැස්සක් පටන් ගනි. එන ඉතින් තවත් ලස්සන වීඩියෝස් ගොඩකින් අපි හම්බ වෙමු. චුඩි බබා නම් ඉදී. එයා නම් හැම එකටම මුරු වෙලා ඉන්නේ දැන් නම්. එන අපි තව ලස්සන වීඩියෝ එකකින් හම්බ